හෙයි ඕගොල්ලන්ව අද මං අමතන්නේ හිමේ ඉඳලා. දැන් අප්‍රේල් ඒ වුණාට සීතල කාලේ ඉවරම නැහැ දැන්. නිකන් කුණාටුවක් වගේ සීන් එකක් තියෙන්නේ. පේනවා ඇති මම මේ හිමේ ඉන්නේ ටී-ෂර්ට් එක ගහලා. මුකුත් ජර්සියක් එහෙම ඇඳලත් නැහැ. ලංකාවේ නම් ඉතින් සාමාන්‍ය අපි නුවරඑළිය හිටියත් ජර්සි ඇඳිනවා. දැන් මේ නිකන් ආතල් එකට දන්නේ නැද්ද? කොච්චර උත්සන්න තත්ත්වයක් තියෙන්නේ කියන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. සුපිරියට වැටෙනවා හිම. තව ටික වෙලා මම මෙතන හිටියොත් මාව ගල් වෙයි. ඉතින් මං හිතන්නේ ඇඟට ගුණයි ඇතුළට යන එක. නියම සීතලක් දැනෙනවා දැන් හුලඟත් එක්ක. ලිස්සල වැටෙන්නත් පුළුවන්. ඒක නිසා එච්චර ඇඟට ගුණ නැහැ මං එළියේ ඉන්න එක. මෙතන ඇදගෙන වැටුණොත් නැත්තම් මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් සින්දුවක් කියාගෙන යන්. රාජාංගනේ හාමුදුරුවනේ අසාධාරණය වන්නේ මගේ ආසම සින්දුවක් ඕක. අපේ නිරෝෂ් ලක්මාල් අයියාගේ සින්දුව. ඉතින් මං හිතන්නේ කැනඩාවේ ඉඳලා ඔය සින්දුව කියන්නේ මං විතර වෙන්න ඇති. ඉතින් ඒක විශේෂ දෙයක්. අපි රාජාංගනේ හාමුදුරුවන්ව සිහි කරන්නේ විදේශ රටක ඉඳලා. ඉතින් ගයිස් මං ඔන්න ඇතුළට ආවා.